අද ෆන්ඩ් ෆෝර්චන් අපි ඔබට කියන්නේ රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් ග්‍රන්ථයේ ආභාෂයෙන් ලබා දෙන කතාවක්. මේ රොබර්ට් කියෝසාකිගේ ජීවිතයෙන් ගත් සත්‍ය කතාවක් ඔහුගේ දුප්පත් තාත්තා සහ පොහොසත් තාත්තාගෙන් ඉගෙනගත් ධනය ගැන පාඩමයි. රොබර්ට් කුඩා කල ඔහුට තාත්තලා දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් ඔහුගේ දිලිදු තාත්තා උගත් රජයේ රැකියාවක් කලත් මුදල් ගැන අරගල කල දුප්පත් තාත්තා. අනිත් තැනැත්තා ඔහුගේ මිතුරාගේ තාත්තා උසස් අධ්‍යාපනයක් නැති නමුත් ව්‍යාපාරික බුද්ධියෙන් ධනවත් වූ පොහොසත් තාත්තා. දුප්පත් තාත්තා රොබර්ට්ට නිතරම කිව්වේ හොන්දින් ඉගෙන ගන්න උසස් රැකියාවක් හොයාගන්න එවිට ඔබ ධනවත් වේ. ඔහු විශ්වාස කළේ වැටුප් සහ චෙක්පතක් තමයි ආරක්ෂිත මාවත කියයි. නමුත් ඔහු ජීවිත කාලයම ගෙවමින් මුදල් හිගකමින් පීඩා වින්දා. පොහොසත් තාත්තා රොබර්ට්ට උගන්වපු දේ වෙනස්. ඔහු කිව්වේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන්න ඉගෙන ගන්න. රැකියාවකට වඩා ආයෝජනය සහ වත්කම් ගොඩනගන්න. ඔහු රොබර්ට්ට ඉඩම් කොටස් සහ ව්‍යාපාරවල ආයෝජනය ගැන ඉගැන්වුවා. උදාහරණයක් ලෙස ඔහු කිව්වේ නිවසක් නොයට ගන්න එක වත්කමක් නෙවනී ඒක බරක් ලයබිලිටිය එකක්. නමුත් ඉඩමකට ආයෝජනය කරලා කුලියට දෙන්න එතකොට ඒක ඔබට ආදායමක් ගෙනයි. රොබර්ට් දෙන්නාගෙන්ම ඉගෙන ගත්තත් ඔහු පොහොසත් තාත්තාගේ උපදෙස් අනුගමනය කළා. ඔහු ආයෝජනයට පිරිසුනා වත්කම් ගොඩනැගුවා සහ මූල්‍ය නිදහස ලබා ගත්තා. අද ඔහු ලෝකයේ ප්‍රකට ආයෝජකයෙක් සහ රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් ග්‍රන්ථය හරහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක මූල්‍ය අධ්‍යාපනය ලබා දෙනවා.